තරක් කේස් එකක් අද අපේ මේ දවස්වල ඇත්තටම පැටව දානවා මේ පළවෙනි වතාවට පැටව දාන අම්මලා සෙට් එකක්. ඉතින් පිටින් ඉඳ දාන්නේ. බොහෝ වෙලාවට යාලට ඒක chance එකක් තියෙනවා සමහරට උදව් අවශ්‍ය වෙන. ඉතින් උදව් ඕන වෙයි කියලා කිව්වා අපි වලමු ගිහිල්ලා. Pasha nahi आता है? पाव आया? मुन्नी नहीं आया? दो पाव आया ना? ඉතින් මේ වැස්සි ඇත්තටම අපේ ගොවිපලේ ඉන්න පළවෙනි වතාවට පැටව දාන කෙනෙක් පැය භාගයකට වඩා කාලයක් තිස්සේ උත්සාහ කරනවා පැටව දාන්න. නමුත් පැටියා එළියට ඇවිල්ලා තිබ්බේ නැහැ. අපි සාමාන්‍යයෙන් ස්වභාවික විදියට යාට පැටව දාන්න තමයි අවස්ථාව දෙන්නේ. නමුත් පැය භාගයක් වතුර මල්ල කැඩිලා දැන් පැය භාගයක් ගිහිල්ලා ඉතින් තමයි මම මේ රැස් වෙන්නේ යාට මොකක්ද වෙලා තියෙන්නේ කියලා බලන්න සහ අවශ්‍ය වුණොත් අපි යාට උදව් කරන්න උත්සාහ කරන්නේ. आराम से ඔළුව ඇවිල්ලා තියෙන්නේ. ඔළුවක් තියෙනවා. අකුණුත් ඉස්සරහ කකුල. හැබැයි මම පට්ට ලොකුයි වගේ පැටියා. ධර්මයේ කතාරේ. बहुत बड़ा है यार, बहुत बड़ा वाला ना ना मत खींचो हमने किसी ऐसा नहीं चाहिए ऐसा रखो ऐसा करो थोड़ा खींचो थोड़ा आराम से आराम से पकड़ो आराम से आराम से खींच के पकड़ो खींचो ये करेगा ना खींचो आराम से थोड़ा खींचो खींचो छोड़ो खींचो छोड़ो आएगा और थोड़ा बाकी बस इसे पकड़े रखो पकड़ के मत छोड़ो और टेंशन रखो ये छोड़ ये अल्लाह आराम से छोड़ो ठीक है आराम से रिलीज betul ayo आराम से नीचे मुश्किल नहीं है छोड़ो आराम से खींचो ये ले क्या है लड़का है हाँ लड़का है ओके गाय में छोड़ेगा हाँ छोड़ लड़का है
පළවෙනි වතාවට වේ මොකද යම වගේ කාල් කියලා බලන්න. දැන් අම්මයි පුතා ඉන්නවා. හොඳට මේ ඇත්තට මෙයාගේ වෙලා තිබ්බ දේ තමයි පළවෙනි වතාවට පැටව දාන නෑන්දියක් ඇත්තටම හෙප කෙනෙක්. එතකොට මේ මදිවට යාගේ හැකියා සෑහෙන ලොකුයි සාපේක්ෂව ලොකුයි. ඒ විතරක් නෙවෙයි පිරිමි පැටව සාමාන්‍යයට යා ලොකුයි. ඉතින් මේක ටිකක් අපි කියන රිස්පෙක්ට් එකක්. ඉතින් පළවෙනි පාර පැටව දාන පැටව ලොකු විශේෂයෙන් පිරිමි පැටව ඉන්න කට්ටියගේ පොඩි chance එකක් තියෙනවා. ඒක අර ඩිෆිකල්ට් ඩෙලිවරි එහෙම නැත්නම් අමාරු පැටව දාන අමාරු ඩිස්ටෝපියක් වඩ පත් වෙන්න වෙන ගැටලුවක් තිබ්බේ නැහැ. පැටිය ගොඩක් ලොකු නිසා සහ පළවෙනි පාර නිසා උදව් කරන්න උනා. ඉතින් අපි සෑහෙන මහන්සියක් දරලා ඇදලා ගන්න උනා. අපි ඇදලා ගත්ත පැටියයි අම්මයි දෙන්නම දැන් අපිට ඉන්නවා. ඉතින් අපි ඊගාව බලාපොරොත්තු වෙන දේ තමයි මෙයා ඉක්මනින් කිරිබොයි කියන එක. නැගිටලා අම්මගේ කිරි බොන්න ඕන. අම්මගේ මොකී වැඩ ගත්තා. අපි වෙන අවධානය දෙනවා. අපි බලමු මෙයා කොහොමද තත්ත්වයකට එන්නේ කියලා. මම මේ යන්නේ අද මේ අපි ඊයේ ගත්ත එක්කෙනා ඇදලා ගත්ත එක්කෙනාගේ තත්ත්වය මොකද කියලා බලන්න. පැටියයි අම්මා හොඳ දිනාද කියලා බලන්න. මොකද හරියම රස්නේ ඇත්තටම සමයක පටන් ගන්න තියෙන්නේ. ඉතින් ගොඩක් රස්නේ වෙන්න පටන් ගන්න තියෙනවා. ඉතින් මේ කාලේ ඉපදෙන පැටවුන්ට හරිම අමාරුයි ඉතින් සර්වයිව් වෙන්න. නමුත් අපි අවශ්‍ය දේවල් යොදලා තියෙන නිසා ඔයාලට බැරි නැහැ. මෙයාලගේ ඥාන සංගීතයත් ටිකක් වරොත්තු දෙන විදිහට තියෙන නිසා වලකුත් නැහැ. දෙන්නම හොඳට ඉන්නවා. තේරෙනවනේ. ඒක හොඳටම ඉදී අම්මා හොඳට ඉන්නවා. ඉතින් ඉන්න මම පෙන්නන්නම් අපි යාළුව මේ රස්නේ කාලේට වඩා පාසෙන් තියන්න කොහොමද උත්සාහ කරන්නේ කියලා. ඉන්නේ අම්මයි පුතයි දෙන්න හොඳට ඉන්නවා. ඉතින් ඇත්තටම අපි පොඩි ෆාම් එකක් අපි මේ පොඩි ෆාම් එකක් මේක වාණිජ විදියට ලොකුට කරන එකක් නෙමෙයි. ඉතින් ඒක නිසාම අපි ලොකු යුරෝපියන් බ්‍රීඩ්ස් පින්ෂන්ස්ලා සහ ජියෝ කට්ටිය තියාගන්නේ. ගොඩක් ක්‍රොස් බ්‍රීඩ් සමාජය තියාගන්නේ. ඉතින් අපේ ගොඩක් කරක් මේ ක්‍රොස් බ්‍රීඩ් කට්ටිය තමයි. මේ අම්මා ඇත්තටම ගිර්ලැන්ඩෝ ක්‍රොස් එක කෙනෙක්. කොට අපි යාට දැම්ම සීමන් එහෙම නැත්නම් යාගේ කෘත්‍රිම සිංචනය කරලා තියෙන්නේ බ්‍රවුන් ස්විස් එක. පැටියා ගිර්ලැන්ඩෝ බ්‍රවුන් ස්විස් මික්ස් එකක්. අපි ගොඩක් කරලා වගේ අපේ ගොවිපලේ අයිතිකාර එක්කෙනා ඇත්තටම එයා කැමති මික්ස් කරනවට බ්‍රීඩ්. ඒ නිසා මම දෙකටම ආරම්භ කරනවා. ඉතින් අපි බොහොම සරලව තමයි පාවිච්චි කරන්නේ කෝල් කරන්නේ. යාළුවා ෆෑන්ස් තියෙනවා. ඔයාලට පේන්නේ නැහැ මම හිතන්නේ මේක මේ. ඔයාලට මම හිතන්නේ මේක පේන්නේ නැහැ. මේ ෆෑන් එක වේගින් කරගෙනනවාට ඔපිනීට කරගෙනනවා පේන්නේ. ඒ විතරක් නෙවෙයි මේක දෙකින් ෆොගින් කරනවා. එහෙම නැත්නම් ජලය විදිනා මේ ෆෑන් එකේ චූටි අර රමෙද තියෙන රවුමේ. එකෙන් ටිකක් අපි උත්සාහ කරනවා මෙයාලව කෝල් කරලා තියාගන්න. පේන්නේ. ආමත් දැන් අද උෂ්ණත්වයේ බොහෝ වෙලාවට SMK 41ක් විතර. තාමත් අපේ සත්තු බොහොම කම්ෆර්ටබලි ඉන්නවා. හොඳට කනවා. නමුත් ඇත්තටම සමහර කාල ටිකක් වැඩි වෙනකොට මේක 45 46 වගේ අසතුට අමාරුයි. නැත්තේ නැහැ. නමුත් දැනට නම් තාම සත්තු කම්ෆර්ටබලි ඉන්නවා. ඒක කියලා මෙයා දැන් මට වයස වල මතක නැහැ. අසමස්සේ මම හිතන්නේ මාසයක් කියලාදී මම කලින් කරපු YouTube වීඩියෝ එකේ මෙයා හිටියා. ඒකෙදී අපි මෙයාව ඇසිස් කරලා ගත්ත කෙනෙක්. මෙයාත් ඇත්තටම මට හරියටම මතක නැහැ. මේ වැස්සි ඇත්තටම ලෝකල් කෙනෙක්. එහෙම නැත්නම් දේශීය කිව්වට මික්ස් ඇත්තටම පොඩි හරකේ. ඉතින් එයාගේ පැටියට අපි දැන් එයාට ඇත්තටම අපි ආව කෘත්‍රිම සිංචනය කරේ මට මතක විදිහට ජර්සි සීමන් වලින්. ඉතින් පැටියා ලෝකල් ජර්සි මික්ස් එක කෙනෙක්. මෙතන ඉන්න අපේ ඇත්තටම මේ කට්ටිය ඔක්කොලා මික්ස් බ්‍රීඩ්ස් ඇත්තටම බලන්න මික්ස් රස්ටේ වුණාට දැන් මෙයාලා ජර්සි වෙරිකෝ ජර්සි ලක්ෂණ තියෙන කෙනෙක්. මෙයා පියෝ ජර්සි කෙනෙක්. ටිකක් එයාට ටිකක් දැනටවත් ලක්ෂණ දැනෙන්න පටන් ගන්නවා තියෙනවා. එනවනේ එයාට චුට්ටක් දැනෙනවා. නමුත් අනිත් කට්ටියට ලොකු ගාණක් නැහැ මේ ටෙම්පරේචර් එක දැනට. මොකද අපි ෆෑන්ස් දාලා ඒ වගේ පොකින් දාලා තියෙන නිසා ගොඩක් මෙහි තියෙන වාණිජ ගොවිපළ වල ඇත්තට මීට වඩා ගොඩක් වෙනස් අත තියෙන්නේ. යාලගේ වගේ ගොඩක් ඉන්ටෙන්සිව් විදිහට පරිසර තත්ත්ව පාලනය කරනවා. ගොඩක් වෙලාවට උඩින් වෙනම පොකින් AC යුනිට්ස් හයි කරනවා. ටනල් විදිහට හදලා තියෙනවා. ඉතින් වෙනම ටෙක්නොලොජිස් ඒවා තියෙනවා. නමුත් අපි කොමර්ෂල් වාණිජ විදිහට යන එකක් නෙවෙයි සහ අපේ බ්‍රීඩ්ස් අර පියෝ කට්ටිය නෙවෙයි ඉන්නේ. ඉතින් ඒක නිසා මේ විදිහට අපිට දැනට මැනේජ් කරගන්න පුළුවන්.
ඇත්තටම පහුගිය ටිකේම මගේ channel එකේ මම post කරපු ගොඩාක් ඒවා මේ large animal farm animal එහෙම නැත්නම් ගොවිපළ සත්තු සම්බන්ධ වීඩියෝස් තමයි මම වැඩිපුරම post කරේ. ඉතින් ඒ වුණාට ඇත්තටම මම වැඩිපුරම කරන්නේ ගොවිපළ සත්තුන්ගේ එහෙම නැත්නම් farm animals ලගේ වැඩ නෙවෙයි. මම ගොඩක් වෙලාවට small animal පැත්තට බර. නමුත් mix animal ඒ කියන්නේ දෙගොල්ලටම පැත්තම දෙපැත්තම වැඩ කරන පශු වෛද්‍යවරයෙක්. ඉතින් වැඩේ තියෙන්නේ small animal cases ගොඩාක් රෙකෝඩ් වුණාට රෙකෝඩ් කරාට මට ඒවා තාම හදලා දාගන්න බැරි වෙලා තියෙන. දැන් ඔහත් ඇත්තට මේ වෙලාවේ අපි රෙස්කියු කරපු සතෙකුට ලේ දෙන්න යන්නේ බල්ලෙකුට ලේ දෙන්න බ්ලඩ් කලෙක්ෂන් බෑග් එක අරන් එන අතරතුරේ තමයි මේ කේස් එක report වුණේ. ඉතින් මේ කේස් එක තියෙනවා කියලා කතා කරලා කිව්ව ෆාම් එකේ. ඉතින් මගේ රස්සාවේ ස්වභාවය හැටියට විදිහට දෙගොල්ලම කරන්න වෙනවා මට. මම දිගටම ඇත්තටම වැඩ කරලා තියෙන්නේ දෙපැත්ත දෙගොල්ලොත් එක්කම. ඒ කියන්නේ ෆාම් ඇනිමල්ස් සහ ස්මෝල් ඇනිමල්ස්. නමුත් මගේ වැඩිපුර ෆෝකස් එක සහ කැමැත්ත කියන්නත් බෑ. ඒක කැමැත්ත වැඩිපුර තියෙන ස්මෝල් ඇනිමල් ප්‍රැක්ටිස් එක පැත්තට. සම වැඩිපුරම කරන්නේත් ඒවා. නමුත් YouTube channel එකේ ගොඩාක් post වෙන අඩුයි සම්බන්ධයි. මගේ TikTok එකේ නම් සෑහෙන දුරට post කරන්නෙම small animal ඒවා large animal ඒවා නැත්තේ නැහැ. බලමු ඉස්සරහට ගොඩාක් වීඩියෝස් තියෙනවා දාන්න. නමුත් මට process වීඩියෝ edit කරලා දාන්න වෙලාවක් නැතිකම සහ කම්මැලිකමත් එක්ක ගොඩක් ඒවා දෙන්නේ නැහැ. ඉස්සරහට post ගොඩාක් තියෙනවා මම දාන්න. ගොඩාක් අපි rescue කරනවා. වීදි සත්තුන්ට උදව් කරන වැඩ මම ගොඩාක් කරනවා මෙහි. ඉතින් සහ විශේෂයෙන්ම සත්තුන්ගේ ඩෙන්ටල්ස් එහෙම නැත්නම් දන්ත සෞඛ්‍ය පැත්තේ ඒක ගොඩාක් කරනවා. ඒක තමයි මගේ ඉන්ට්‍රස්ටඩ් ෆීල්ඩ් එකත්. ඊට අමතරව සර්ජරිස් කරනවා අපි සෑහෙන්න. ඉතින් ඒවා පෝස්ට් කරනවා. හැමෝටම ආරාධනා කරනවා මගේ channel එක subscribe කරන්න කරලා තියන්න. දිරිගැනීම අපිට views ආවද නැත්නම් අපි පෝස්ට් කරනවා වැඩ කරනවා දිගටම කරගෙන යනවා. නමුත් ඒක දිරිගැනීම subscribers ලා ඉන්නකොට views එනකොට වීඩියෝ එකකට ඒක දිරිගැනීම. ඉතින් ඒ නිසා මගේ channel එක subscribe කරලා තියන්න කියලා